විදියත් කියලා නැහැ. හායි යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම වීඩියෝ එක අරන් එන්නේ අපි යන පොඩි ගමනක් ගැන කියන්න. ඉතින් ඊට කලින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝම සතුටින් ඇති කියලා. ඉතින් අද උදේම අපි නැගිටලා අපේ ලේන් යාළුවටත් බත් දීලා අපි ඊට පස්සේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගත්තා. ඉතින් මම මේ විදියට තමයි බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගත්තේ. ඒ වගේම අද මගේ හෙල්ප් එකට මගේ හස්බන්ඩ් අපිට කෑමක් හදලා දුන්නා. ඒ තමයි යාගේ රසම රස කරවල බැදුම්. ඉතින් අද වීඩියෝ එකෙත් ඉන්න අපි කොහෙද යන්නේ කියලා බලන්න. ඔන්න අද අපි උදේම ගමනක් යන්න ලෑස්ති වෙන්නේ. ඔව් මම පොඩ්ඩක් ලේට් වුණා රෙඩි වෙන්න. ඒක හැමදාම වෙන්නේ. හැමදාමත් වගේ මම තමයි ලේට් වුනේ. ඉතින් කොහෙද යන්නේ කියලා බලන්න. අපිත් එක්ක ස්ටාර්ට් වීඩියෝ එක ඉන්න. තමයි ආවේ. ඒ උනාට කූල් ප්ලෑන්ට් එකේ දාලා තිබිච්ච සේල් එක දැකලා දෙන්නත් එකකින් එතන බඩු තෝරගත්තා. ඒවත් ගත්තා. ආයෙත් තිබුණු බඩු වලින් මෙයාට කැප් එකක් මට සිවස් දෙකක් ගත්තා. ඊට පස්සේ හැම්බෑග් එක ගත්තේ නෑ එතනනොත්. ඊට පස්සේ ලේඩි ජේ එකට ආවා. ලේඩි ජේ එකනොත් ගන්නාවේ හැම්බෑග් එක. බට් අපි ඒක ගත්තේ නෑ. ඒක ඉතින් දෙන්න දෙයක් කරගත්තා. ඒක අපි ටිපිකල් ගෑල්ලාමයි. Enak
පෙනෙන්නේ ඔය මෙයාට තමයි ඉතින් මාව වදේ. මම දැන් කිව්වනේ. බලලා ගන්න දෙයක්. ඔබ තමයි. ඉතින් මට සෙට් වෙන්නේ නැහැ. දැන් අපි යන්නේ කැන්ඩි එකට. ඊට කලින් ඒ වුණාට අපි දෙන්න හොඳට බඩගිනි. අපි දෙන්න පාරට ආවොත් අපි දෙන්න බඩගිනි වෙනවා. කෑම කන දෙනක් තමයි හොයගෙන යන්න. ඔයා කන්නස් මොකද? සයුර් කන්නස්. ඒ වුණාට මම නම් ආස බර්ගර් එකක් වගේ ගන්න බලමු කොහෙද යන්නේ කියලා. මෙයා යන තැනට මාත් යන්නේ ඉතින්. ෆයිනලි ඔන්න මම මගේ හෑන්ඩ්බෑග් එක ගත්තා. ගත්තේ කැන්ඩි එකෙන්. මට බ්ලැක් කලර් හෑන්ඩ්බෑග් එකක් ඕන වෙලා තිබුණා හින්දා මම කැමති විදිහ එකක් ගන්න තමයි මම try කරේ. කියලා දැන් ඒක බයිලා කියනවා. මෙයාට ඉතින් ජෙලස්. මට ජෙලස් නේ මට දැනෙන අමාරු. හරි. දැන් අපි කන්න යනවා කිව්වට කන්න ගියේ නෑ කැන්ඩි එකට කෙනෙක්වා. දැන් අපි කන්න යනවා. කන්න යන්නේ කොහෙටද? මේ ඇත්තටම අපි බොන්න මොන හරි ගන්න යන්නේ. අපි ඩ්‍රින්ක් එකක් ගන්න යන්නේ බැරිස් එකට. ගිහින් ඩ්‍රින්ක් එකක් ගමු. මොනවද බබා දැන් හිතෙන්නේ ඔයාට? සංසාර චක්‍රේ කියලා. මාත්‍රි සතුටින්ද බබා ඉන්නේ ඇත්තටම? අම්මේ ඔව් පුදුම සතුටකින් ඉන්නේ කියලා වැඩක්. අය බබා මාත්‍රි සතුටින් ඉන්නේ? බබා කියන්නකෝ ඇයි මාත්‍රි සතුටින් ඉන්නේ? දුකින් ඉන්න බැරි ඉන්නේ. ඇයි ඉතින් මාත්‍රි දුක් වෙන දෙයක් උන්නේ නැහනේ. දුක් වෙන දෙයක් උන්නේ නැහැ. ඒකනේ සතුටින් ඉන්නේ. ඔයා කැමති නැද්ද මාත් එක්ක ඉන්න? මම කැමති. දැන් මට තේරෙන විදියට ඔයා හැම වෙලාවෙම කියනවා දුකින් ඉන්නේ කියලා. හැම වෙලාවෙම කියනවා. ඔව්. කොයි වෙලාවෙද? සමහර වෙලාවට. ඇයි දැන් දුකින් ඉන්නේ? මං කොයි වෙලාවකත් කියලා නැහැ දුකින් ඉන්නේ කියලා. දුකින් හිටියත් කියලා නැහැ. දුකින් ඉඳලා කිව්වනම් එහෙම ඉන්න බෑනේ. ඇයි ඉතින් මං ඔයාලට කරදර කරන්නේ නැයි දුක් වෙන්නේ නැත්තේ? try කරන්නේ Granny Smith කියන drink එක. ඔයා try කරා? Waikiki sunset. මේක හදලා තියෙන්නේ green apple and etc. මේක තියෙන strawberry, peach puree, something else. හරි. ඔන්න අද අපි ලලිස් එකේ තව drink එකක් try කරනවා. It's nice. ඔයාලා try කරලා බලන්න. ඔන්න ඉතින් අපි ගෙනාවු බලන්න යන්නේ. මේක කප්පේ butter. මේක විනාඩියක් සිරෙත් කරේ. මේක ගත්තා. ඊට පස්සේ අපි ඇඳුම් ගත්තා. ටටා. මෙයාට මේ ටී-ෂර්ට් එක ගත්තා. මේකත් මෙයාට හොර කපටිය වගේ මගේ නම පාවගෙන තමයි යන්නේ. එන්නට එයාට තමයි ගත්තේ. මේක තියා. ඒක මොකට ගත්තද ඒක? මේක මට. මේක
ටිකක් ඉන්න මම ස්කූල් බෑග් එකෙන් අරගෙන ඉවරයි දේවල් ටික. ඊළඟට මෙන්න මේක ගැත්තේ අපි ඇවිත්. ඉතින් ආසා හිටියේ මෙයා විදියට තමයි ගැත්තේ. බීච් මේකට බීච්. අපි ස්නේහලගේ මගින් තියලා. ඔය බලමුද? අන්තර බලමු. බෑග් ඕපන් කරනවා අපි අද දවසේම බලමු මම නාස් හෑන්ඩ් බෑග් එක ගත්තේ. ඔය හැන්ඩි එක. හැන්ඩි එක ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඒකෙන් තමයි ගත්තද? හරි. ඒක. ඔන්න ඒක තමයි ගත්තේ. තව මොනවද ගත්තා? ඉතින් මේ කියන්නේ ඔන්න මේක. දුක හවුසුවද? ඕකේ. එහෙනම් අපි අද හවසේ ගමනක් යන්නේ. වීඩියෝ එක තව ඉස්සරහට ගියොත් වෙනින් කරන්න පුළුවන්. බයි. මොකද හිතින් ඔයාලට දැන්? තාම ෂෝ එක බලුවේ නැහැ.